යෞවනයන්ගේ සම්බන්ධතා සඳහා මානසික සෞඛ්‍ය වැදගත් වන්නේ ඇයි? මෙන්ටල් හෙල්ත් එහෙමත් නැත්නම් මානසික සෞඛ්‍ය කියලා කියන්නේ අපේ මනසට නිදහස් බවක්, සංසුන් බවක් වගේම ආරක්ෂාවක් දැනෙන තත්ත්වයක්. ඒ කියන්නේ අපි අපේ emotions, thoughts and behaviors නිවැරදිව පාලනය කර ගැනීමක්. ඉතින් යෞවනයන්ට මේ අතිශයින්ම වැදගත් වෙනවා, විශේෂයෙන්ම relationships වලදී. මොකද අපිට හොඳ මානසික සෞඛ්‍ය තත්ත්වයක් තිබුණොත් තමයි තමන්ගේ හැඟීම් වගේම තමන්ගේ පාර්ට්නර්ගේ හැඟීම් හඳුනාගෙන ඒවා පාලනය කරගෙන ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්නේ. දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධතාවලට බලපාන්නේ කෙසේද? දුර්වල මනසක් කියන්නේ ගොඩක් වෙලාවට අවිශ්වාසය, බිය, සැක වගේම අතීතයේ තුවාල වලින් පිරුණු මනසක්. ඉතින් මෙවැනි තත්ත්වයන් වලදී බොහෝ අය තමන්ගේ සහකරුවගේ ආදරය දිහා පවා සැකයෙන් බලන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පොඩි දේවල් වලටත් නිතරම දුකක් දැනෙනවා, විශ්වාසය බිඳී යමින් දෙදෙනා ඈත්වීමක් සිද්ධ වෙනවා, කතා බහ අඩු වෙනවා. ඒ වගේම පොඩි ගැටලුත් අවසානයේ විශාල ගැටලු බවට පත් වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් සම්බන්ධතාවයකට ඍණාත්මක බලපෑමක් එල්ල කරන නිසා මෙවැනි අවස්ථාවන් වලදී ඔබේ මනස නිරවුල් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. සබඳතාවයකදී දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වයන් හඳුනාගන්නේ කෙසේද? මෙම හඳුනා ගැනීමේදී වඩා වැදගත් වන දේ තමයි තමන්ගේ වගේම තමන්ගේ පාර්ට්නර්ගේ හැඟීම් සහ සිතුවිලිත් හොඳින් තේරුම් අරගෙන ඒවා අවධානයෙන් නිරීක්ෂණය කිරීම. උදාහරණයක් ලෙස දුක, කෝපය සහ ආතතිය වැනි තත්ත්වයන් අඛණ්ඩව පවතිනවා නම්, ඒ වගේම ඔබට ඔබේ පාර්ට්නර්ව නිරන්තරයෙන්ම පීඩාවක් ලෙස දැනෙනවා නම්, ඔබේ හැඟීම් සහ සිතුවිලි විවෘතව කතා කිරීමට බියවීමෙන් හෝ සැකයෙන් ඔබ ඒවා තනිවම විඳදරාගෙන සිටිනවා නම් මෙවැනි තත්ත්වයන් දුර්වල මානසික තත්ත්වයක ලක්ෂණ වෙන්න පුළුවන්. සබඳතා තුළදී මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? සම්බන්ධතාවයකදී පුද්ගලයෙක් යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යනවා කියලා කියන්නේ තමන්ගේ සහකාරයාට ආදරය කරනවා වගේම තමන්ටත් ආදරය කිරීම. ඉතින් වර්තමානයේ අද අපිට ගොඩක් වෙලාවට දකින්නට නොලැබෙන දේත් ඒක තමයි. ඉතින් මෙවැනි අවස්ථාවලදී සම්බන්ධතාවයක සිටින පාර්ශවයන් දෙකම ඕපන් කමියුනිකේෂන් එකක් පවත්වාගත යුතුයි. ඒ කියන්නේ තමන්ගේ හැඟීම් සහ සිතුවිලි විවෘතව එකිනෙකා හා බෙදාගත යුතුයි. ඒ වගේම තමයි සම්බන්ධතාවයක් තුළදී හෙල්දි බවුන්ඩරීස් තබා ගැනීමත් දෙපාර්ශවයටම වාසිදායක ක්‍රියාමාර්ගයක් වෙනවා. ඒ වගේම තමයි සෙල්ෆ් කෙයාර්. ඒ කියන්නේ සම්බන්ධතාවයක් තුළදී දෙදෙනාම කැමති දේවල් කිරීමට යොමු වෙනවා වගේම තමන් පුද්ගලික ජීවිතයේ කැමැත්තක් දක්වන, එහෙම නැත්නම් රුචියක් දක්වන ක්‍රියාකාරකම් වල යෙදීමට තමන්ට වෙලාවක් වෙන් කර ගැනීම කළ යුතු දෙයක්. අපි මේකට කියනවා quality me time එකක් කියලා.